කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම ඔයාලට අරගෙන ආවේ හරිම ඉක්මනින් වගේම පහසෙන් හදාගන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි ගෙදර මස් මාළු නැති වෙලාවට හදාගන්න හොඳම කෑමක් තමයි මේක. අමුත්තන්ට පිළිගන්නවන්න උනත් පුළුවන්. මේ සඳහා අවශ්‍ය වන්නේ ඉතාම සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණය. මම මෙතන අරන් තියෙනවා බිත්තර 2ක්, තක්කාලි ගෙඩියක්, ලුණු ගෙඩියක්, අමුමේස් කරල් 4ක් 5ක් වගේ, කරපිංච ස්වල්පයක්, පොල් බෑයක පොල් කිරි ගත්තා, මිරිස් කුඩු, කහ කුඩු ස්වල්පයක්, තුන පහ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු. මේවා ඔයාලට අවශ්‍ය ප්‍රමාණය වලින් ගන්න පුළුවන්. මේක 4-5 දෙනෙකුට වගේ අපිට යොදා ගන්න පුළුවන්. ඉස්සල්ලාම මේ ආකාරයට බිත්තර භාජනයකට කඩා ගන්න. මම මෙතන ගත්තේ බිත්තර 2ක් නේ. ඔයාලා කැමති බිත්තර ප්‍රමාණයක් එකට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට අවශ්‍ය ප්‍රමාණය වලින් ලුණු දාගන්න. ගම්මිරිස් කුඩු තමන්ගේ සැර අනුව දාගන්න. ඊට පස්සේ අපි අර කපාගත්ත අමුමේස් වලින් ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, කරපිංච ස්වල්පයක් මේ බිත්තර එකට එකතු කරගන්න පුළුවන්. එහෙම එකතු කරගන්නේ අපි මේ බිත්තර කරි එකක් හදනකොට ඒ බිත්තර එක රසට එන්න ඕන නිසා තමයි මේ විදිහට අපි එකතු කරගන්නේ. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න. මික්ස් කරගන්නේ අපි අර ගම්මේස් කුඩු ලුණු කුඩු එකතු කරගත්ත ඒවා හොඳට කලවම් වීම සඳහා තමයි අපි මෙහෙම එකතු කරගන්නේ. ඊට පස්සේ අපි මේ බිත්තර එක බෙද ගන්න ඕනේ. මේක මම සෝස් පෑන් එකක් තමයි පාවිච්චි කරේ. ඔයාලෝ කැමති මේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට බිත්තර එක හොඳට බෙද ගන්න ඕන. ඉතින් මේ ආකාරයට බෙදගත්ත බිත්තර එක අඩු ගින්දරේ තියනකොට බිත්තර කරයකට අවශ්‍ය අමුද්‍රව්‍ය දාලා අපි ඒක ලෑස්ති කරගන්න ඕන. ඉස්සෙල්ලා මේස් කුඩු ස්වල්පයක්, කහ කුඩු, තුන පහ කුඩු ඒවත් තමන්ට කැමති ප්‍රමාණය වලින් එකතු කරගන්න පුළුවන්. මේ වගේම ලුණුත් ස්වල්පයක් එකතු කරගන්න. ගම්මිරිස් කුඩුත් ස්වල්පයක්. ගොඩක් සැරවන කෙනෙක් නම් ඔයා ගොඩක් එකතු කරගන්න. ඊට පස්සේ අපි කපාගත්ත අර ලුණු, තක්කාලි, අමුමිරිස්, කරපිංචා දාලා ඒකට අපි ගත්ත පොල් කිරි තියෙනවනේ. අන්නේ පොල් කිරි මේකට එකතු කරලා හොඳට මික්ස් කරගන්න ඕන. ඒවා හොඳට මික්ස් කරගත්තට පස්සේ අපි මේ කරේකට අවශ්‍ය දේවල් දාලා ඉවරයි. එතකොට අපේ බිත්තරෙත් හොඳටම බැදිලා හරි ගැසිලා තමයි තියෙන්නේ. දැන් අපි කරේක හදාගන්න තමයි යන්නේ. මේ වෙනකොට අපි ඔක්කොම හරි ගස්සගෙන ඉවරයි. දැන් දීප උඩින් කරියක තියලා හොඳට මේක හැඳි ගන්න ඕන. මොකද කැටි ගැසෙන්න දෙන්න බෑ. ඊට පස්සේ අපි අර කපාගත්ත බිත්තර කෑලි මේකට එකතු කරනවා. ඒක මොන ප්‍රමාණ වලින් කපා ගත්තත් කමක් නැහැ. ඒක ඔයා කැමති ප්‍රමාණ වලින් කපා ගන්න. මේ වෙනකොට අපි හොද්ද පැහිගෙන යනකොට කැටි ගැසෙන්න නැති වෙන්න දීලා මේවා කරන්න ඕන. මේ වෙනකොට හරිම සුවඳයි. හොඳ සුවඳක් එනවා. දැන් අපේ කරියක හදලා ඉවරයි. දැන් ඉතින් තියෙන රස බලන්න තමයි. මේක ඔයාලා කැමති විදිහකට හදාගන්න පුළුවන්. ඔයා තෙල් වැඩිපුර කන්න කැමති කෙනෙක් නම් තෙල් චුට්ටක් දාලා වුණත් හදාගන්න පුළුවන්. මම නම් පොල් කිරිමයි හැදුවේ. ඔන්න දැන් අපි කරේක හදලා ඉවරයි. හරිම